ගම්පහ ශශීව අපි යොමු කරනවා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය අජිත් පැස්කෝල් මහතා වෙත. මෙහි සෙන්සිටිව් මැට් ට්‍රාන්ස්මිටිං යුනිට් RM යුනිට් කියන ප්‍රධාන කොටස් තුන ඔබට දකින්න පුළුවන්. චූටි බබා තෙමා ගත්තාම තෙතමනේ හඳුනා ගන්න තෙතට සංවේදී පරිපත කොටස මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම බබා මේ සෙන්සිටිව් මැට් එකෙන් ඉවත් වන විට එය හඳුනා ගැනීම සඳහා පීඩන සංවේදී පරිපතයක් මේ වටා මා නිර්මාණය කරලා තිබෙනවා. මේ ට්‍රාන්ස්මිටිං යුනිට් එකෙන් කරන්නේ රේඩියෝ තරංග මේ RM යුනිට් එක වෙත ට්‍රාන්ස්මිට් කරන එක. මේ වගේ රෙදි කෑල්ලක් බබාගේ ආරක්ෂාව පිණිස මේ මත එලන්න. මම කරන්න ඕනේ මෙහි තිබෙන ස්විච් එක මේ ආකාරයට ඔන් කර රිසීවිං ඇන්ඩ් මොනිටරිං යුනිට් එකේ ස්විච් එක ඔන් කර නිවස තුල හෝ නිවසින් පිට මවට අවශ්‍ය ඕනම කටයුත්තක මේ රිසීවිං ඇන්ඩ් මොනිටරිං යුනිට් එක රැගෙන ගිහින් යෙදීම. මවට පුළුවන් පරීක්ෂා කර බලන්න මේ වගේ මෙම උපකරණය වැඩ කරනවද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් බබාව මේ ආකාරයට අරගෙන මේ සෙන්සිටිව් මැට් එක මත මේ විදියට නිදි කරලා තියන්න. බබා නිදාගත්තාම තෙමා ගත්තොත් එය මවට දැනුම් දෙනවා. මෙතන අපි සෙන්සිටිව් මැට් එකෙන් ඉවත් වෙන විට මොන ආකාරයටද බලමු එය මවට දැනුම් දෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ බබා ඉවත් වීමට උත්සාහ කරනවා සමගම මේ RM යුනිට් එකේ බල්බයක් දැල්වීමෙන් සහ බීප් නාදයක් නිකුත් වීමෙන් මවව දැනුවත් කරනවා බබා ඉවත් වෙන්න හදන්නේ ඔබ එතනට පැමිණ බබාව ගන්න කියලා. අලුත් ප්‍රොඩක්ට් එකක් විදිහට වෙළඳ භාණ්ඩයක් විදිහට මම හිතන්නේ ඒකට හොඳ අනාගතයක් තියෙනවා කියලා ප්‍රොඩක්ට් එකට ඒකම බැලුවොත් එහෙම ඒක වැඩි දියුණු කරගන්න ඉලෙක්ට්‍රොනික පැත්තෙන් අවශ්‍ය කරන සහයෝගය මම හිතන්නේ එයාට තවදුරටත් වැඩිදුර ලබා දුන්නොත් එහෙම ඒක තවදුරටත් ගොඩක් වැඩි දියුණු කරලා මම හිතන්නේ මාකට් එකට වෙළඳපළට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නවනිපයමක් වශයෙන් මම හිතන්නේ ඒක අවශ්‍යතාවයක් දෙමව්පියන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් නිපද වෙච්ච භාණ්ඩයක් විදියට මම හිතනවා ඒකට හොඳ අනාගතයක් තියෙනවා කියලා ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන් ඒ භාණ්ඩය ගැන. හොඳයි දැන් ඉතින් අපිට තරගකරුවන් දෙදෙනෙක් ඉතිරි වෙනවා. හිනිදුම ඇන්ටනි ගම්පහ ශෂි. අපි බලමු මේ දෙදෙනාගෙන් කවුද දෙවෙනි ස්ථානයට පත්වන්නේ කියලා. අනුශූරතාවයේ දිනාගන්නේ කවුද කියලා අපි බලමු. ගම්පහ ශෂිද එහෙම නැත්නම් හිනිදුම ඇන්ටනිද? මේ තරඟාවලියේ දෙවැනි ස්ථානයට එන්නේ හිනිදුම ඇන්ටනි. ප්‍රශ්නයක් හොයාගෙන තිබුණා තේ කර්මාන්ත ශාලාවල සම්බන්ධව. ඒකට ඔබ ඒ ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ විසඳුමක් දීලා තිබුණා. ඒක තමයි ඔබ තරගකරුවන් 800 ප්‍රමාණයකින් ඉතා හොඳ තරගයක් දීලා දෙවැනි ස්ථානයට ආවේ. හිනිදුම ඇන්ටනි CBL සමූහ අධ්‍යක්ෂක නන්දන වික්‍රමගේ මහතා අතින් තෑගි ලබා ගන්නවා. නන්දන වික්‍රමගේ මහතා අතින් ඔබ අනුශූරතාවයේ දිනා ගන්නවා. CBL කිරුළ පළඳවන Future Minds Innovator 8 තරඟයේ CBL කිරුළ පළඳින්නේ ගම්පහ ශෂි. CBL කිරුළු පළඳවන Future Minds Innovator 8 CBL සමූහ අධ්‍යක්ෂක නන්දන වික්‍රමගේ මහතා අතින් අනුශූරතාවයේ දිනා ගන්නවා. Future Minds Innovator 8 ජයග්‍රාහකයා ගම්පහ ශෂි. පළමු ස්ථානයට මේ අවස්ථාවේදී ඔබ තේරිලා පත් වෙලා තිබෙනවා. පසුගිය 15 වෙනිදා වන විට අවසන් කරලා තිබුණ සියලු දේවල් ඔබට ලැබුණු විනිශ්චය මණ්ඩල වලින් ලැබුණු තීරණ සහ ඒ වගේම SMS පණිවිඩ හරහා ලැබුණු ජනතා ඡන්දයත් පදනම් වෙලා ඔබ මේ ස්ථානයට පත් වෙලා තිබෙනවා මේ අවස්ථාව වන විට. ආකාර දෙකකට ඒ නිර්මාණ කරන්න නැත්නම් නම සොයා ගැනීම කරන්න අපි පෙළඹෙනවා. එකක් තමයි ජීවිතයේ එදිනෙදා තිබෙන අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා සහ ජීවිතය සරල කර ගැනීමට. අනිත් එක තමයි නිර්මාණය කියන්නේ නව සොයා ගැනීමක් කරලා එයින් වෙන සතුට ලබා ගැනීම පිණිසම නව සොයා ගැනීම කරන අය සිටිනවා. ඔබගේ භාර්යාවට උදව්වක් වශයෙන් හදපු නිර්මාණයක් නිසා අද ඔබගේ දරුවාගේ වාසනාව මත ලෝකයටත් රටටත් වැදගත් වන්නා වූ පහසුවෙන් අලෙවිකරණය කරන්නට පුළුවන්කම තිබෙන නිර්මාණයක්. මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ උපකරණය වෙළඳ පොළට ගෙන යාම සඳහා
මේ අපේ සංවිධායක මහතුන් ඔබට උදව් කරනවා ඇති. ඉතින් ඔබට මා සුබ පතනවා තවදුරටත් ඉදිරියේදීත් මෙවැනි කටයුතු කිරීම කියලා. නව නිර්මාණකරුවන්ට මේ ලැබිලා තියෙන්නේ ඉතා අගන අවස්ථාවක්. තමන්ගේ දක්ෂ සහ ලංකාවට වගේම ලෝකෙටත් පෙන්වන්න මේ ලැබුණු විශේෂ අවස්ථාව මම හිතනවා අනාගතේ ඔබටත් ලැබෙයි කියලා. විශේෂයෙන්ම මං නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයටත් CBL ආයතනයටත් මට මේ ජයග්‍රහණය කිරුළ ලබා දුන්නාට ගෞරවාන්විතව ස්තුතිවන්ත වෙනවා. මගේ නිර්මාණය ගැන අගය කර ගරු විනිශ්චය මණ්ඩලයේ මහත්මයන්ට මාගේ හෘදයාංගම ස්තුතිය සහ කෘතඥතාවය පිරිනමනවා. මට SMS වලින් සහ අනෙකුත් සියලු කටයුතු වලදී සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාටම හෘදයාංගම ස්තුතිය පුද කරනවා. Ceylon Biscuits Limited අනුග්‍රහයෙන් CBL කිරුළු පළඳවන Future Minds Innovator 8 තරඟයේ අවසානයයි ඒ.